හෙල්ලෝ ඔහෙ බලන්ද කතා කරන්න ඕනේ මෙහෙම බලන්ද කතා කරන්න. අනේ ඕ මේ පැත්තෙන් ගහන්න මේ පැත්තේ සුදු. හෙලෝ හයි ඉතින් ගොඩ කාලෙකින් මං හිතුවා අද බ්ලොග් එකක් කරන්න එඩිට් කරපති බ්ලොග්ස් ගොඩාක් තියෙනවා තාම දාගන්න බැරි වුණා මේකත් ඒගොඩට යයිද දන්නේ නැහැ. හැබැයි පොඩි බ්ලොග් එකක් කරන්න හිතුවා හුඟ දවසින් කරපු නැති හින්දා ඉතින් අද මං හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් වෙලාව 4:00 මං දැන්නේ මේ මං දවල් ආවේ බ්ලොග් එක පටන් ගන්න මං ආයි කාර් එකට ආවා බ්ලොග් එක පටන් ගන්න හැටි කතා කරන්න. හරි ඉතින් කොහොම හරි අද මම ඔන් කෝල් මම නයිට් එක අද හොස්පිටල් එකේ. ඉතින් ඒ නිසා මං හිතුවා පොඩි ව්ලොග් එකක් කරන්න. හැබැයි වෝඩ් එක ඇතුළේවත් මම ඒ කරන වැඩවත් මම පෙන්වන්නේ නැහැ බ්ලොග් එකේ. මොකද ඒක එතිකල් නැති හින්දා අනිත් ඒ වැඩ කරද්දි වීඩියෝ කෝල් වැඩ කරන්නත් බැහැනේ. ඒ නිසා වැඩ කරන්නේ නැති වෙලාවට මොනවද කරන්නේ මගේ දවස කොහොමද ගෙවෙන්නේ ඒ ටික vlog එකකින් මම ගේන්න හිතුවා. so let's see. හරි intro එක ඉවරයි. ආයි මේ පැත්ත බලන්න කරා. intro එක ඉවරයි. හරිද? දැන් මම යනවා මම ඉන්න unit එකට මම ඉන්නේ PBU එකේ. එතෙන්ට යනවා මම. එතකොට මොකද කරන්නේ? right. දැන් මේ වෙනකම් මම කරපු දේවල් ටික කියන්නම්. අද ක්ලිනික් තිබ්බා, ක්ලිනික් එකට ආවා, ක්ලිනික් එක ඉවර වුණා. ඊට පස්සේ වෝඩ් එකේ වැඩ ටිකක් තිබ්බා, ඒවා ටික බැලුවා. ඊට පස්සේ දැන් මට බඩගිනි වෙලා මම තේ එකක් බොන්න කැන්ටිනේට ගියා. දැන් එතකොට මම බ්ලොග් එකක් කරනවා කියලා හිතන් හිටියේ නෑ. ඒ නිසා ඒක වීඩියෝ කරේ නැහැ. හරි. දැන් මම යනවා වෝඩ් එකට. ගිහිල්ලා බලමු. මේක තමයි මගේ ඔන් කෝල් රූම් එක. ඉතින් මම ඔන් කෝල් රූම් එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම කරන්නේ Wi-Fi router එක ප්ලග් කරන එක. මොකද එතෙන්ට සිග්නල් නැහැ. ඇත්තටම මම මේක ෂූට් කරද්දී අප්ලෝඩ් කරනවද නැද්ද කියලා ෂුවර් නැතුව හිටියේ. හැබැයි දැන් මේක වල බලනවා කියන්නේ මම මේක අප්ලෝඩ් කරලා. අප්පෝ මම මෙතන ඉන්නේ මම කළුයි. මමත් කළු. මම තමයි කළුම. සුදු වෙලා පේන්නේ කොයි පැත්තද? අනේ ඕ මේ පැත්තෙන් ගහන්න මේ පැත්තේ සුදු. ඇයිද මේ? නිකන් වැඩ කරනවා වගේ පේන්නේ. කො පේන්නේ නැහැ. අර පැත්තෙන් එන්නේ ඔයා මෙතනින් එන්නේ. ඒතර වැඩි ඔක්කොම පේන පොඩ වැටෙන්න ඕන. එහෙනම් ඔයා මෙහෙට වෙන්නකෝ. හරිද? අය වාගේ කරමද? මම මේ කරන ගම. සීරියස්ලි. ඇත්තටම? ඇත්තටම? ඔව් ඇත්තටම. මේ බලමු මම දායිද දන්නේ නැහැ. හැබැයි දැන් කරගෙන යනවා. මේ තමයි අපේ පෝස්ට්නේටල් වෝඩ් එක. ඉතින් නයිට් එක ඇත්තටම මේ මිස්ලා ටික ඉද්දී මේ තාම මෙතන නැති කට්ටිය ඉන්නවා. ඉද්දී ඇත්තටම හරිම ෆන්. ඉතින් අපි කියව එහෙම තමයි ඉතින් ඉන්නේ. මේ මිස්ලාට තමයි වැඩියෙන් ඕන උනේ මේ බ්ලොග් එක කරන්න. දැන් මේ ඉන්න මේ චූටි මිස් ඉන්නේ කල්පනී මිස්. දන්නවා මම මේක වීඩියෝ කරනවා කියලා. හැබැයි දන්නේ නැහැ වගේ ඉන්නවා. බොරුවට අර කියව ගන්න දැන් කෙට්ටු කියලා. දැන් දෙපාරක් විතර කිව්වා. ඇයි දැන් 60.3 ඉඳලා දැන් 58.5 වෙලා. ඊට විගුණාටේ කොම්ප්ලිකේෂන්ස් බලතේ යන් තේ බොන්න කමන්න ඒ බොන්න ડોක්ටර් බොන්නේ නෑ මම බොන්නේ මං කැන්ටින් බීලා ඒකයි ඇලේ යන් සීනි බලන්නේ මාත් කරන්න ඕනේ සීනි නැවැත්තුවක මම බහිනවා මට කණ්ඩාසයිනේ සීනි වර්ග ඕක දවස් දෙකක් විතර නවත්තලා ඉද්දි අර ආසා වෙනවා
ඒ දවස් දෙක පාලනය කරගෙන ඉන්න ඊට පස්සේ කන්න හිතෙන්නේ තමයි කන්න. ඒකත් තුන නිකන් බොනවා. නේ ඔන්න බෑ. එහෙනම් නවත්තමු. අපි අදින් නවත්තමු. අදින් දැන් නවත්තන්නේ. අරගෙන බෑනේ මේ ඔය සීනි නවත්තපු ගමන් මූණ බහිනවා ටක් ගාලා. හරිද? මූණ ඔක්කොම බහිනවා. මට ඒක බැස්සව ගන්න. එතකොට ඒකට ආසි හිතෙනවානේ. එතකොට ආයෙ ගොන්න හිතෙන්නේ නැහැ. ඒකයි. ඒවට සීන් නැතුව තෙබ්බුවම නිකන් මේ බිව්වා කිව්වනේ සීන් නැතුව. එදා ඒ දවසට මං කියලා. ඒ රුගායිට කලින් අවුලක් නැද්ද? වීඩියෝ උන. ඔය ෆැට් බර්නින් හරියන්නේ. මං එළියේ පයින් පස්ස නැති ඉතින් මෙහෙම ඩයට් කියලා මේක මෙහෙම දැන් වොයිස් කරන්න බලද්දිත් hina යනවා මට. ඉතින් ඔහොම තමයි ඊට පස්සේ මං ආවා PB එකට. මං කලින් කිව්වනේ මං හොස්පිටල් එකේ වැඩ කරන ඒවා පෙන්වන්නේ නැහැ කියලා. එතකොට දැන් ඔයාලා බලන ඇති එහෙනම් මොනවද මම මේ පෙන්වන්නේ කියලා. මම පෙන්වන්නේ ඇත්තටම ethical issues එන්නේ නැති ඒ කියන්නේ මූණවල් සහ එක එක අපි කරන වැඩ තියෙනවනේ. ඒවා පෙන්වන්නේ නැතුව මගේ මූණ විතරක් පේන සහ කාටවත් හානියක් නොවන දේවල් ටික තමයි මම මේ පෙන්වන්නේ. PBO එකේ බෝඩ් රවුන්ඩ් එක කරලා මම මේ වොෂ් එකක් දාගන්න තමයි ගියේ. හැබැයි එතකොටම කෝල් එකක් ආවා ඉමර්ජන්සි C සෙක්ෂන් එකක් යනවා කියලා. ඉතින් ඒකට තමයි මම මේ යන්නේ. ඉමර්ජන්සි ගියාද? ගියා. ස්පයිනල් දුන්නද? මං හිතන්නේ එතකොටත් වෙලාව ඇති 7:00ට වගේ මම මේ තියටර් එකට තමයි යන්නේ ඉමර්ජන්සි සෙක්ෂන් එක බලන්න. සෙක්ෂන් එකේ මම යන්නේ ඇත්තටම බබාව බලන්න. බබා ඉපදෙද්දි හොඳට ඉන්නවද කියලා ඒ ටික බලන්න යන්නේ. ඉතින් යන්න කලින් ඕවරෝල් එක ඇඳගෙන තියටර් එක ඇතුළට ලෑස්ති වෙලා යන විදිහට ලෑස්ති වෙලා යනවා. මේ තියෙන බබා ඉපදුනහම දාන වෝම් එක. ඉතින් එතන හරියට තියනවාද ඒ ටික බලලා බබා ආවට පස්සේ බබාව බලලා යන එක තමයි මම කරන්නේ. හොස්පිටල් එකේ ඉමර්ජන්සි සෙක්ෂන් එකට ගියා. ඊට පස්සේ දැන් මම වොෂ් එකක් දාගන්න ඉස්සලා මගේ බෝඩි ප්ලේස් එකට ආවා. හොස්පිටල් එක ළඟමයි තියෙන්නේ. වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන ආයේ හොස්පිටල් එකට යන්න ඕනේ. වොෂ් එකක් දාගෙන වොෂ් එකක් දැම්මා. මාරු කරගත්තා. දැන් හෙට උදේට කාමරේ හැඩි වෙලා ඇත්ත වශයෙන්ම කියනවා නම් මම වැඩිපුර මේකේ ඉන්නේ නෑ දැන්. මේ දැන් හෙට උදේට අන්දර ඇඳුම අයන් කරලා මට අකාලේ යන්න ඕනේ ආයෙ හොස්පිටල් එකට. ඇඳුම් මාරු කරගෙන යන්න ඕනේ හොස්පිටල් එකට. ඉතින් උදේට ඇඳුම් තෝරන්නයි මම කොහොමද ඇඳුම් අරන් එන්නේ මේ කොමඩේ වටනවානේ මම දන්නේ. මේ ඉතින් දැන් මම ඇඳුම් අයන් කරනවා. උදේට අඳින්න හිතාගෙන අරගෙන ආවේ කඩ ටොප් එකකුයි සුදු එකකුයි සුදු පායන්ද බෑ. මේ එන්නගත්තම ආයි පොඩි වෙලා ඒ නිසා මෙහෙම අයන් කරලා තියාගත්තාම මට උදේට ලේසි. මොකද උදේ ටක් ගාලා නැගිටලා ගෙදර ඇවිල්ලා ඇඳුම් මාරු කරගෙන යන්න ඕනේනේ. මම යනවා හොස්පිටල් එකට. වොෂ් එකක් දාගෙන හොස්පිටල් එකට ආවා. ඊට පස්සේ හිතර වැඩ ටික කරන්න. ඉතින් ඇත්තටම හොස්පිටල් එකේ අපි හැමෝම එක පවුලක් වගේ තමයි ඉන්නේ. අර ගම් වතුරාව දවසට මම දවස් 4ක් හොස්පිටල් එකේ ඇතුලේ හිටියා. ඉතින් ඒ කාලෙදී හිටපු හැමෝම එක පවුලක් වගේ හිටියා. කිව්වනේ වෙලාව 8:00ට විතර ඇති කියලා. ඉතින් අන්තිම වැඩ ටිකත් ඉවර කරලා මම මගේ ඔන් කෝල් රූම් එකට ගියා ඩිනර් එක ගන්න. මම සාමාන්‍යයෙන් නයිට් එකට එද්දි ගෙදරින් කෑම අරන් එනවා. ලැප්ටොප් එකත් අරන් එනවා. ෆිල්ම් එකක් කන්න කියලා. දැන් වඩා කලාවට ෆිල්ම් එක ලෝඩ් වෙද්දි කාලේ ඉවරයි. මොකද සිග්නල් නැහැනේ.
එදා මං කන්න ගෙනාවේ රොටියකුයි බිත්තරයි චිකනුයි. ඊට පස්සේ අඹ ගෙඩියක් කපාගෙන ආවා කන්න අන්තිමට. ඉතින් ඕක කනගම ෆිල්ම් එකේ පොඩ්ඩක් බැලුවා. ඊට පස්සේ මං ගෙදරින් බෙඩ් ෂීට් කියනවා ඇඳලා දාගන්න. ඉතින් ඒ ටික දාගෙන ෆිල්ම් එක ටිකක් බලන්න යන්න තමයි මම ලෑස්ති වුණේ. ෆිල්ම් එක ලෝඩ් වෙද්දිම හෙන වෙලාව ගියා. කොහොම හරි ඊට පස්සේ මට ආයේ පල්ලෙහා බෝට් එකටත් යන්න වුණා. මේ නයිට් එක ඇත්තටම ගොඩාක් බිසි වුණා. මං නිකන් ඉන්න හම්බුනේම නැහැ. ගිය වෙලේ ඉඳන් එක වැඩ තිබ්බා. පීබියු එකට යනවා, ආයෙ පල්ලෙහා බෝඩ් එකට එනවා. දැන් මම මේ රෑ 9:00ට 10ට වගේ ඇති පල්ලෙහා පෝස්ට් නෙට්වර්ක් බෝඩ් එකට ආවා. ඉතින් එතන පොඩ්ඩක් බිසි වුණා. ඊට පස්සේ පොඩ්ඩක් මං හොස්පිටල් එක පල්ලෙහාට ගියා. තව වැඩ වගේකට. ඊට පස්සේ ආයෙ බෝඩ් එකට ආවා. ඊට පස්සේ පෝස්ට් නෙට්වර්ක් බෝඩ් එකෙන් බබෙක් මම පීබියු එකට ඇඩ්මිට් කරගත්තා. මේවා ඉතින් ඔයාලට කිව්වට එච්චර තේරෙන්නේ නැති වෙයි. තේරෙන්නෙත් නැතුව ඇති. කොහොම හරි සරලව කිව්වොත් එදා මගේ නයිට් එක ටිකක් බිසි. මගේ මූණ බැලුවාම ඉතින් ඔයාලට ඒක තවත් හොඳට පේනවා. අර මං කිව්ව ඇඩ්මිෂන් එකේ වැඩ ටික තමයි මම මේ බලන්නේ. හරි. දැන් මං ඔයාලට දෙයක් කියන්නම්. ගොඩක් වෙලාවට අපි ඕනම රස්සාවක නයිට් එකට යනවා කියන්නේ ඇත්තටම අකමැත්තෙන් යන්නේ ගොඩක් වෙලාවට. මොකද නිදි මරන්න වෙනවා. ඒක ඕනම රස්සාවකට ක්ෂේත්‍රයකට අදාළයි. හැබැයි මම මේ ඔයාලට කියන්නේ එහෙම ආපෝ කියන ඒ මානසිකත්වයෙන් යන්න එපා. අපි ඕනම දෙයක් ඕනම් වෙලාවක කරන්න ඕනේ සතුටෙන්. ඒ කියන්නේ නෙගටිව් විදිහට හිතන්න නැතුව පොසිටිව් විදිහට තමයි හිතන්න ඕනේ. එතකොට තමයි අපේ ලයිෆ් එක ලස්සන වෙන්නේ. ඉතින් දැන් වෙලාව රෑ 12ට විතර ඇති. පුදුම ලස්සනක් තියෙනවා. පේනවනේ. මම 12ට විතර නිදා ගන්න ගියා. මේ නැගිටලා ඉන්නේ පාන්දර 3:00ට විතර. මගේ මූණ පේනවනේ. S2 අරගන්නත් බැරුව ඇඩ්මිෂන් එකක් ඇවිල්ලා ඒක බලලා ආයේ මම මේ කාමරේට යනවා හැමෝටම බාහි කියලා පොඩ්ඩක් නිදා ගන්න. 4ට විතර කාමරේට ගියා. ඊට පස්සේ ආයේ 5:00ට විතර හැරුණා. ආයේ ඉමර්ජන්සි C-section එකක් තියෙනවා කියලා. මගේ S2 ඇරෙන්නේ නැහැ. එච්චරකට නිදිමතයි මට. මට ඕනම් මේවා පෙන්වන්න නැතුව ඉන්න තිබ්බ. මොකද ඇත්තටම මං කැතරනේ පේන්නේ. හැබැයි මේක තමයි ඇත්තටම මගේ ඔන් කෝල් එකේ වුණේ. මට නැගිට ගන්නවත් පණ නැහැ. එච්චර නිදිමතයි. කොහොම හරි ඒ සෙක්ෂන් එකටත් මම ගියා. ඒ වෙද්දී නම් මට හොඳටම නිදිමතයි. හැබැයි අර මං කිව්ව විදිහට පොසිටිව්ලි හිතන්න තමයි බලන්නේ. ඔබ වාගයක් හරි නිදා ගන්න බලන්න. The next day. මේ ඊළඟ දවසේ උදේ 6:00ට විතර වගේ ඉතින් මම බෙඩ් ෂීට් ටික නවලා පැක් කරගෙන බෝඩින් ප්ලේස් එකට යන්නේ ටක් ගාලා ඇඳුම් මාර කරගෙන ඇවිල්ලා දවස පටන් ගන්න. Good morning. දැන් වෙලාව 7යි ගානක්. මම බෝඩින් වල ගිහිල්ලා ඇඳුම් මාර කරගෙන ආයේ. ඔයාලා ඉස්සර ඉඳන් මාව ෆලෝ කරනවා නම් අනිවාර්යෙන් දන්නවා මං ස්කින් කෙයාර් නම් අනිවාර්යෙන්ම කරනවා. ඒක එදා රෑ නයිට් එකෙත් මම කරා ක්‍රීම් එක ගෑවා. ඒක මට පෙන්වන්න බැරුණා. මේ උදේ ස්කින් කෙයාර් ටික කරලා සන් ක්‍රීම් එක ගාලා ලෑස්ති වෙලා යන විදිහ. අර ඊයේ රෑ අයන් කරපු එක තමයි මම මේ ඇඳගෙන ඉන්නේ. මොන වැඩේ තිබ්බත් කොච්චර වෙලාව අඩුවෙන් තිබ්බත් මං අමතකම කරන්නේ නැති දේ තමයි මගේ ස්කින් කෙයාර් රූටීන් එක. අනිත් එක තමයි මගේ පර්ෆියුම් එක හරි බොඩි ස්ප්‍රේ එක. මං අනිවාර්යෙන්ම ඒකත් ගහනවාමයි. හෙලෝ. ඉතින් ඔහොම තමයි මගේ ඔන් කෝල් එක වුණේ. සැරෙන් සැරේ හැරෙන්න වුණා එක එක වැඩවලට. ඇඳුම් මාරු කරගෙන ආවා. ඊට පස්සේ අද නම් මට ගොඩක් පෙන්වන්න බැරි වෙයි. but let's see. ඊළඟ දේ තමයි මං උදේට බොන බ්ලැක් කොෆි එක. මං අනිවාර්යෙන්ම උදේට බ්ලැක් කොෆි එකක් බොනවාමයි. සීනි දාන්න නැතුව. මං උදේට කන්නේ නැහැ. මං කන්නේ උදේට දවල්ට එකට නෙමෙයි එකපාර කන්නේ. 11ට 12ට විතර වගේ තමයි මම ලන්ච් එකයි බ්‍රේක්ෆාස්ට් එකයි ගන්නෙ. උදේට බොන්නේ බ්ලැක් කොෆි එකක්.
මේකත් මම පුරුදු වෙච්ච විදිහක්. ඉතින් මම ඒක ඒ විදිහට දිගටම කරනවා. නයිට් එකටත් මම ගෙදරින් මගේ කොෆි එක අරගෙන එන්නේ හදලා උදේට බොන්න. මේ තියෙන්නේ මම 11ට විතර කැන්ටින් එකකින් කාපු ඉතිහාප එක. දවසේ මට ඇත්තටම වීඩියෝ කරන්න බැරි වුණා. මේ ඉන්නේ අපේ ජටිල. එයාත් පොඩ්ඩක් ඉතින් ඔළුව දාලා යන්න ආවා. මේ යනවා. මේ ඉන්නේ අපේ ටීවීගේ මිස්ලා ටික. බයි කියන්නේ. මට හැලා වීඩියෝ එකට ගන්න ඕන නිසා මං ගිහින් කිව්වා මං යනවා කියලා. හිතලා දෙන්නේ මං යන්නම යනවා කියලා. කොහොම හරි ඉතින් වැඩ ඉවර කරලා මං ගෙදර ගියා. ගෙදර ආව මේ ඉන්නේ මගේ යාළුවා. අනිත් එක්කෙනයි මේ අය දෙන්නම මං ගෙදර නිකන් බලන් ඉන්නේ. ඉතින් මේ දෙන්නට මම මොන හරි ගෙනල්ලා තියෙන දේක් දෙන්න ඕනේ. ඒක තමයි මේ ඉන්නේ බලාගෙන. vlog එක ඉවරයි මං ගෙදර ආවා. කොහොම තමයි මගේ on call එක වුණේ. ඉතින් මේක කවදා edit කළා දායිද දන්නේ නැහැ. ඉක්මනට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් බලවට thank you like කරන්න share කරන්න subscribe කරන්න.